මේ වෙනකොට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ඈත විශ්වයේ ඉඳන් අභිරහස් අභ්‍යවකාශ වස්තුවක් පැමිණ තියෙනවා කියලා අපි හැමෝම හොඳින්ම දන්නවා. මම මේ ගැන මීට කලිනුත් මගේ වීඩියෝ කිහිපයක ඔබට තොරතුරු ඉදිරිපත් කරා. ඒ තමයි අපගේ සූර්යාගේ ගුරුත්වාකර්ෂණයට බැදී නැති තුන්වන අන්තර්තාරකා වස්තුව වන ට්‍රියයි ඇට්ලස්. 2025 ජූලි මාසයේදී ඇට්ලස් සමීක්ෂණය මගින් තමයි මේක ප්‍රථම වරට සොයා ගැනීම සිද්ධ කරන්නේ. අධික වේගය නිසා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතින් පැමිණි බවට තමයි මේ අභ්‍යවකාශ වස්තුව තහවුරු වුණේ. ඒ වගේම මේක ඉන්ටර්ස්ටෙලර් ඔබ්ජෙක්ට් එකක් කියලා පසුව සිද්ධ කරපු නිරීක්ෂණවලදී විද්‍යාඥයින්ට තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණා. මේ වේගය තත්පරයට කිලෝමීටර 57කට පමණ මේ වන විට ආසන්න වී තිබෙනවා. ඒ අපගේ සූර්යාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට තරම් ප්‍රබල වේගයක්. තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මේක වසර බිලියන ගණනක් තිස්සේ අන්තර්තාරක අවකාශයේ ගමන් කර ඇති කොස්මික් කාල කැප්සියුලයක් වගේ කියලා. නමුත් මේ වල්ගාතරුව සාමාන්‍ය වල්ගාතරුවක් නොවේ. එහි අසාමාන්‍ය හැසිරීම විද්‍යා ප්‍රජාව පුරා ප්‍රධාන ප්‍රශ්නයක් මතු කර තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම මොකක් වෙන්න පුළුවන්ද? පළමුවෙන්ම මේ ගැන අපිට බිය වෙන්න තරම් කාරණාවක් නැහැ. මොකද ට්‍රියයි ඇට්ලස් ගමන් කරන්නේ පෘථුවියට ඉතාමත් දුරින් නිසා මේකෙන් කිසිම තර්ජනයක් අපේ පෘථුවියට ඇතිවන්නේ නැහැ. නමුත් මේක පිටසක්වල යානයක් කියලා දැන් බොහෝ දෙනෙක් විවිධ මත පළ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම පසුගිය දිනක මේ අභ්‍යවකාශ වස්තුව සූර්යාට සමීපම අවස්ථාව පසු කර යාමට සමත් වුණා. ඉතින් මේ හැම දෙයක්ම අද කතා කරමු මේ වීඩියෝ එකෙන්. ට්‍රියයි ඇට්ලස් ගැන විද්‍යාඥයින් මුලින්ම පුදුමයට පත් වුණේ මේකේ තියෙන අනපේක්ෂිත ලක්ෂණ කිහිපයක් හින්දා. පළවෙනි එක තමයි අසාමාන්‍ය චලනය. මේක ගුරුත්වාකර්ෂණයට අනුකූල නොවන පැත්තකට වන චලනයක් පෙන්වනවා. මේක සාමාන්‍ය වල්ගාතරුවක වාෂ්ප වීමෙන් සිදුවන බලපෑමකට වඩා වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි තාරකා විද්‍යාඥයින් තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම මේ වල්ගාතරුවේ තිබෙන වලිගය අනෙක් වල්ගාතරු වගේ නෙවෙයි, ටිකක් විතර විශේෂ විදිහට තමයි සැකසෙලා තියෙන්නේ. මේක තවත් අභිරහසක්. සාමාන්‍යයෙන් වල්ගාතරුවල වලිගය සූර්යාගෙන් ඉවතට තමයි යොමු වෙන්නේ. නමුත් ට්‍රියයි ඇට්ලස්ගේ සූර්යා දෙසට හැරෙන වලිගයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම රසායනික සංයුතිය ගැන කතා කළොත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ නිරීක්ෂණ මගින් පෙනී ගියේ මෙහි වායුවල කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බවටයි. මේ විදිහේ රසායනික සංයුතියක් මීට කලින් සොයාගත්ත වල්ගාතරුවල දක්නට ලැබුණේ නැහැ. වඩාත්ම පුදුම සහගත කාරණාව තමයි සාමාන්‍යයෙන් ලෝහ වාෂ්ප නොවන තරම් සීතලක් තිබෙන දුරකින් දීප්තිමත් නිකල් වාෂ්ප අනාවරණය වීම. නිකල් සහ යකඩවල තිබෙන සාපේක්ෂ අනුපාතයත් මේ වල්ගාතරුව තුළ තිබෙන්නේ අසාමාන්‍ය විදියකටයි. ඒ වගේම මේ වස්තුවේ තිබෙන විශාලත්වයත් ටිකක් විතර අමුතුයි. ට්‍රියයි ඇට්ලස් මීට කලින් හොයාගත්ත අන්තර්තාරකා වස්තුන් දෙක වන ඔමුවාමුවා සහ බැරිසෝ කියන වස්තුන් දෙකටම වඩා විශාල කිලෝමීටර් ගණනක විශ්කම්භයකින් යුක්ත දැවැන්ත අභ්‍යවකාශ වස්තුවක්. මේ නිසා මේකේ විශාලත්වය ගැනත් පුදුම සහගතයි කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ. ට්‍රියයි ඇට්ලස්ගේ අසාමාන්‍ය චලනය හා සංයුතිය නිසා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇවි ලෝබ් කියන මහාචාර්යවරයා ප්‍රමුඛ ඇතැම් විද්‍යාඥයින් තවමත් මේක පිටසක්වල යානයක්, එහෙම නැත්නම් මේක කෘත්‍රිමව නිර්මාණය කරපු දෙයක් කියලා විස්තර ඉදිරිපත් කරනවා. ඇවි ලෝබ්ගේ මතය ගැන කිව්වොත් ලෝබ් පෙන්වා දෙන්නේ ට්‍රියයි ඇට්ලස් කියන්නේ පිටසක්වල යාත්‍රාවක් නම් මේක සූර්යාට ලංවන අවස්ථාව භාවිතා කරලා මෙහි වේගය හෝ ගමන් මග වෙනස් කිරීමට බොහෝ ඉඩක් තිබෙනවා කියලයි. මෙහි ඇති කුතුහලය වෙන්නේ ඔක්තෝබර් 29 වෙනිදා සූර්යාට ඉතාමත් ආසන්න වන අවස්ථාවේදී මේ වස්තුව පෘථුවියට සාපේක්ෂව සූර්යාගේ පිටුපසින් ගමන් කිරීම නිසා එතෙන් සිට ඍජු නිරීක්ෂණයන් කළ නොහැකි වීම. මේ විදිහට සූර්යාට ආසන්න වෙද්දී අධික තාපය නිසා සාමාන්‍ය වල්ගාතරුවක් ලෙස මේ කැබලි වලට කැඩී යන්න ඕනේ. එහෙම නැතිනම් කෘතිම වස්තුවක් නම් මේ කිසිදු වෙනසක් නොමැතිව ගමන් කර ගමන් මාර්ගයේ වෙනස්කම් පෙන්වන්න ඕනේ. පෙරිහීලියන් මොහොතේදී JWST සෝහෝ සහ අගාරු කක්ෂයේ ඇති යානා ඇතුළු බොහෝ අභ්‍යවකාශ වස්තු දත්ත රැස් කිරීම සිදු කළා. මේ විදිහට සූර්යාට ලං වෙච්ච මොහොතේ ට්‍රියයි ඇට්ලස් දැවැන්ත විදියට වායු විමෝචනය කිරීමට පටන් ගත්තා. මේක වල්ගාතරුවක සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අනුකූල අවස්ථාවක්. ඒ වගේම මෙහි තිබෙන අධික CO2 සහ නිකල් සංයුතිය අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති තාරකා පද්ධතිවල පදාර්ථ නිර්මාණය වූ ආකාරය පිළිබඳ අලුත් තොරතුරු සොයා ගන්නත් විද්‍යාඥයින්ට මේ වන විට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ වගේම වස්තුව සූර්යාට ආසන්න වන මොහොතේදී කැබලිවලට නොකැඩී පවතින්න නම් එය සැබවින්ම ශක්තිමත් ව්‍යූහයකින් යුක්ත අසාමාන්‍ය වල්ගාතරුවක් බව පැහැදිලි. ඒ විතරක් නොවෙයි ට්‍රියයි ඇට්ලස් දැන් සූර්යාගෙන් ඉවතට ගමන් කිරීම ආරම්භ කර තිබෙන නිසා නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී නැවතවරක් පෘථිවියේ සිට හොඳින් නිරීක්ෂණය කරන්නත් පුළුවන් වෙනවා. ඉදිරියේදී මෙහි චලනයේ සුළු වෙනස්කම් සහ පිටවන වායු වර්ග පිළිබඳ නිවැරදි දත්ත මගින් ඒ පිටසක්වල තාක්ෂණයක්ද එහෙම නැතිනම් අද්භූත ස්වාභාවික වස්තුවක්ද යන්න පිළිබඳ තිබෙන අභිරහසට අවසාන පිළිතුරක් ලබා දීමට අපිට හැකියාව ලැබේවි.